හෙලෝ ගයිස් කොහොමද මේක අපේ කැනඩා බ්‍රෝ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක කරේ නම් අවුරුදු 3කට විතර කලින් මේ ළඟ තියෙන කැනඩාවේ වැන්කෝ අයිලන්ඩ් එකේ බ්ලැක් ක්‍රීක් කියන විලේජ් එකේ තියෙන බ්ලූබෙරි ෆාම් එකක අපිට හම්බුණා chance එකක් ගිහිල්ලා ෆ්‍රී බ්ලූබෙරි පික් කරන්න සාමාන්‍යයෙන් සමයකේදී ඔයගොල්ලන්ට පුළුවන් මෙහි තියෙන ෆාම්ස් වලට ගිහිල්ලා බ්ලූබෙරි හරි ඇපල් ඒ වගේ ස්ට්‍රෝබෙරිස් බ්ලැක්බෙරි වගේ දේවල් පික් කරලා ඒගොල්ලෝ charge කරන්නේ බරට කඩලා අවසානයේට ඔයගොල්ලන්ගේ තියෙන බෑග්ස් වල බර බලලා බර කියලා ඔයගොල්ලන්ට ගාණක් කියනවා. හැබැයි මෙතන chance එක මේක මේ අපේ ලෑන්ඩ්ලෝඩ් ක්‍රිස්ටිනාගේ යාළුවෙක්ගේ ෆාම් එකක්. ඒ හින්දා අපි ෆ්‍රී තමා බ්ලූබෙරි පික් කරේ. ඒ දවස්වල අපිට මෙහෙම YouTube channel එකක් කරන්න අදහසක් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මේක මෙහෙම වෙනම රෙකෝඩ් කරලා දාන්න ඕනේ. අපි බලමු වීඩියෝ එක. කැනඩා බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. සහ අපේ තියෙනවා කැනඩා බ්‍රෝ Facebook page එක ඒකට like කරන්න. කඩපු බ්ලූබෙරි ක්ලීන් කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මේකට බ්ලූබෙරි දැම්මහම අර තියෙන රොඩු කොළ එක එක ක්‍රොමියෝ එහෙම ඉන්නවනම් ඒ ඔක්කොම වෙන් වෙලා යටට වැටෙනවා. එතකොට අපිට බ්ලූබෙරි ටික විතරක් මේ විතර ගන්න පුළුවන්. Then you can pick out a few of the odd ducks. Like this, get rid of that. Okay. And then we just go like this. Just leave, don't squish them down, don't squish them down. Otherwise they go through those. Is much cleaner, right? Yeah. Okay. You might want to empty some into that one little. අපි බ්ලූබෙරි අතින් පික් කරාට මේගොල්ලෝගේ ලොකු වගාවක් ඒ හින්දා ඒක ටිකක් ලේසි නෑ අතින් කඩන්න හැම ගහක් ගාවටම ගිහිල්ලා ඒ හින්දා ඒගොල්ලෝ මේ විදිහේ මැෂින් එකක් තමයි පාවිච්චි කරන්නේ ඒගොල්ලෝගේ බ්ලූබෙරි පික් කරන්න. ලංකාවේ සුනාමි අපි ගොයන් කපන්න පාවිච්චි කරනවා වගේ ලොකු මැෂින් එකක් පැලවුඩින් අරන් යනවා. එතකොට ගස්වල තියෙන අතු වලින් බ්ලූබෙරි ටික මැෂින් එකට අරගෙන රොඩු වයින් කරලා මේ විදිහට තමයි මේක පික් කරන්නේ. ඇත්තට මේක හොඳ කාර්යක්ෂම විදිහක් මේ වගේ විශාල ෆාම්ස් වල බ්ලූබෙරි පික් කරන්න. බ්ලූබෙරි විතරක් නෙමෙයි මම දන්නේ අනිත් ඒවාත් සමහරවිට මේ මැෂින් එක පාවිච්චි කරනවා. ඊට අනිත් වගාවන් වලට ඉක්මනට බ්ලූබෙරි පික් කරගන්න පුළුවන්. නැතම් මිනිස්සු දාලා පික් කරන්න දැම්මොත් එහෙම ඒගොල්ලොන්ට ලොකු ගානක් ගෙවන්න වෙනවා බ්ලූබෙරි කඩනවට. ඒගොල්ලොන්ට මේ විදිය ලාභ ඇති.
මේ ෆාර්ම් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඒගොල්ලොන්ගේ තියෙනවා රෙස්ටුරන්ට් එකක් සහ වයිනරී එකක්. මේ ෆාර්ම් එකේ නිෂ්පාදනය කරපු බ්ලූබෙරි සහ බ්ලැක්බෙරි වලින් ඒගොල්ලෝ ෆාර්ම් එක ඇතුළෙම වයින් හදනවා. ඒක ටිකක් අයිලන්ඩ් එකේ පොපියුලර් බ්‍රෑන්ඩ් එකක්. කෝස්ටල් බ්ලැක් කියන බ්‍රෑන්ඩ් නේම් එකකින් තමයි ඒගොල්ලෝ ඒ වයින් සේල් කරන්නේ. ඒ රෙස්ටෝරන්ට් එකේ තියෙනවා අර අපි ලංකාවේ කියන්නේ දරපෝරුණු කියලා දරපෝරුණු වගේ ගල් උඳුනක හදන පිට්සා. මේ තියෙන්නේ පිට්සා එක. ඊට අමතරව මීමැසි පාලනයත් මේ ෆාර්ම් එක කරනවා. අපි සාමාන්‍යයෙන් ගෙදරට ඕන මී පැණි ගන්න එන්නේ මේගොල්ලොන්ගේ තියෙන අවුට්ලට් එකට. ෆාර්ම් එක ඇතුළෙමයි තියෙන්නේ. එළියේ අපි සුපර් මාකට් වලින් ගන්නවා නම් ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් එක ඩොලර් 5ක් 10ක් විතර වැඩිපුර තමයි ඒගොල්ලෝ සෙල් කරන්නේ. ඒ හින්දා අපි ටිකක් මෙතන අඩුවෙන් ගන්න පුළුවන් හින්දා අපි මෙතනට තමයි එන්නේ මී පැණි ගන්න. මී පැණිවලට අමතරව මේගොල්ලොන්ගේ මී පැණි ආශ්‍රිතව කරපු තව නිෂ්පාදන තියෙනවා. සබන් වර්ග, ඉටි වර්ග වගේ දේවල්. ටිකක් වෙනස් නිෂ්පාදන මී පැණිවලට අමතරව කරනවා. ඒගොල්ලෝ ගොඩක් හොඳට මී පැණි වලට අගේ එකතු කරලා තියෙනවා. සහ මී පැණි ගත්තාම මී පැණිවල විවිධ වර්ග තියෙනවා. බ්ලූබෙරි ෆ්ලවර්ස් සහ ඊට අමතර ෆයවීට්ස් කියලා තියනවා. ඒ වගේ ෆ්ලේවර්ස් කියලා තියෙන මේ මෙතන අයිති කෙනා කිව්ව විදිහට මෙයා කරන්නේ මල් පිපෙන කාලෙට එයාගේ තියෙන මීමැස්සු ඒ කියන්නේ බී බොක්ස් ටික ගිහිල්ලා ඒ ෆ්ලවර්ස් අතරින් තියෙනවා. අන්න එහෙම තමයි එයා ලේබල් කරන්නේ. හොඳ කන්සෙප්ට් එකක් ඒක. එහෙනම් අපේ පළවෙනි YouTube වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ අපේ කැනඩා බ්‍රෝ YouTube channel එකට subscribe කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟට එන වීඩියෝ ඔක්කොම බලන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න කැනඩා බ්‍රෝ Facebook page එක එක්ක page එක like කරන්න, අනිත් අයට බලන්න share කරන්න. Bye.